31 වෙනි සුමති සම්මාන උළෙලට අපේ රටේ කලා ශාස්ත්‍රය නියෝජනය කරන දක්ෂ සුන්දර රංගන ශිල්පිනියන් රාශියක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ අතරින් අපි කතාවට මේ වෙලාවේ එක්කාසු කරගත්තා. පියුමාරි බොහොම ලස්සනයි. Thank you so much. ඉතින් අද දවස ගැන ඔයාට මොකද හිතන්නේ? අපි දැක්කා ඔබ ජනප්‍රියම රංගන ශිල්පිනී කාණ්ඩයේ හිටියා. ගිය වසරේදීත් හිටියා දැක්කා. අද දවස ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි මම මේ සහභාගී වෙන දෙවෙනි අවස්ථාව සුමති සම්මාන උළෙලට. ඉතින් වසර දෙකක් පුරාම ජනප්‍රියම කාණ්ඩය යටතේ තේරීපත් වීම ගැන ඇත්තටම මම හිතනවා ඒක ලොකු ජයග්‍රහණයක්. ඉතින් ඒ අපිට ලබා දෙන ප්‍රේක්ෂක ආදරය මත ඉතින් ඒ ආදරය දිගටම තියාගන්න මමත් එයාලට හරිම ආදරේ. දැන් ඔයා මෙහෙම කතා කරද්දී පාටකුරුල්ල ගැන කිව්ව නැත්නම් එහෙම ලොකු පාඩුවක් පාටකුරුල්ල ගැන කිව්වා. ඔව් මගේ පළවෙනි ටෙලි නිර්මාණය තමයි පාටකුරුල්ලෝ. ඉතින් ඇත්තටම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ශිව ගුරුනාදන් සර්, ඒ වගේම චාමර අයියා, ඉතින් අපේ මුළු පාටකුරුල්ලෝ කණ්ඩායමම, ඉතින් ඒ හැමෝගෙම ආදරය මම හිතන්නේ හැමෝගෙම මහන්සිය කැපවීම නිසා තමයි අද පාටකුරුල්ලෝ එකේ ජනප්‍රියම සම්මානය අපිට ලැබුණේ. ඉතින් පළවෙනි එපිසෝඩ් එකේ ඉඳන් අද වෙනකම් මේ තියෙන ආදරය එක හා සමානයි. ඉතින් thank you so much අපිත් එක්ක එකතු වෙලා ඉන්නවට. හොඳයි, බොහොම ස්තුතියි. සඳා Welcome to my gold house. ඇත්තට මේක රත්තරන් ගයක් සර්. රත්තරන් සම්මාන. රත්තරන් සම්මාන කිව්වට සර් ඒව මටත් වඩා උසයි. ඇයි ඒ විතරක් නෙමෙයි රත්තරන් සිංහාසන. මේ පිළිම ඒව ගෙදර හැමතැනම. මගේ ජීවිතේට ඉතර රත්තරන් ගොඩක් දැකලා නෑ සර්. මුළු ගෙදරම දිලිසෙනවා. තමයි හරියට දිව්‍ය ලෝකෙ ගියා වගේ. ලස්සනයි නේද? ඕක ගොඩාක් වටිනවා. ඔව් ඒක තේරෙනවා. මේ ඔක්කොම මැනික්ද? Real expensive gems. කණ්ඩ පින තියෙනවා නම් ගෙම්බා ගෙට එනවා කියලා අහලා නැද්ද? ගෙම්බා ගෙට ඇවිල්ලා ඉන්නේ. ළිඳේ ඉන්න ගෙම්බා නොවි ලෝකේ දැකපන්. අර නැට්ටිච්ච කිව්වා වගේ ඕනවට වඩා හිතන්න යන්න එපා. එහෙම වුණොත් වෙන්නේ දුකක්. යකෝ කවදාවත් මේ වගේ සිංහාසනයක වාඩි වෙලා තියනවද? බලපන් යකෝ මේකේ තියෙන සැප. මදාම ලෑලි කෑල්ලක් උඩ නිදාගන්න එකේ අදවත් ඔය ශරීරයට සැපක් දීපන්. සඳා අපි අඟුරට උඩට ඔව් ඇයි උඩ මීට වඩා තවත් ලස්සනයි. උඩ එන්නනේ ඔයාලට තියෙන ප්‍රශ්න විතරමයි. හැම දෙයකටම උත්තර හම්බෙයි. හැම දෙයක්ම ප්‍රශ්න නොකර ඉන්නවා නා. යා.
Wrong answers only. වා මොකද්ද මෙතන කරන්නේ? මම මෙතන මේ සිල් ගන්නවා. සිල් ගන්න පේනවා සුදු ඇඳගෙන සිල් ගන්න ආවිලා තියෙනවා ෂයිනි. Wrong answers only. වා මොකද්ද මෙතන කරන්නේ? මම මෙතන නටනවා. නටනවා. මොකද්ද නටන්නේ? වන්නමක්? පහතරට. පහතර පොඩ පෙන්න බන්න අපිට. Wrong answers only වයිගෙන මෙතන. මෙතනද? ඔව්. මෙතන මේ මොකද්ද මෙතන දිනවා මේ එළවලු කඩයක්. එළවලු කඩේට ආව බඩු වගේක් ගන්න. මඩ ගන්න. බඩු ගන්න. මොන එළවලුවටද කැමතිද? මම වැඩි මාස වට්ටක් කොහොමදයි? වට්ටක ගෙඩිය වගේ තියෙනවනේ. රාලි කරයි. Wrong answers only. ඇයිවා මෙතන ඉන්නේ අද? දන්නේ බත් ගන්න. Wrong answers only. වා මොනවද මෙතන කරන්නේ? ඈ? ඔයා ඇයිද මෙතනට ඇවිල්ලා තියෙන්නේ? මම ඇවිල්ලා තියෙන්නේ බත් දන්සලක් තියෙනවා ඒකට කන්න ආවේ. යන්නේ මොනවද දෙන්නේ? මොනවද දෙන්නේ? මොනවද සවුද? ඔබලා සවුද දෙන්නේ? ඔබලා සවුද දෙන්නේ? පොඩ්ඩක් අනුමෝදනය වෙන්න පොඩ්ඩක් කෝ සවු? මිනිත් ගන්න සවු. මෙන්න මේක වෙන එක. අපි දෙන්න බදා ගමරුමා. අපි දෙන්න නරක. සවුන්නේ අද විතරයි එල්ල. ඉවරයි. මේ රෝස පාඩු ගොඩක් කලක නිල් පාට ෂර්ට් එකක් අරගෙන. ඔව් අපි තමයි වෙනස්නේ ඉම්මා. එයාලා එනවා කිව්වත් ආයේ වෙලාවට වෙලාව උප. මන්තුරට රැගිරලා සව් හදලා කජු කපලා. ආගියේ. ඔයානේ පොල් ගෑවේ? මන් තමයි පොල් ගෑවේ. අපේ අයස්ට වෙච්ච දියා ඉතාලිය කොහොමද ජීවත් වුනේ? මේ ඇවිල්ලා කරන්නේ. මේව තමයි ලොකු වෙනසක් නෑ. ඉතාලියේ සිට සෞදාන්සල සඳහාම කපලා ෂූටින් ඇවිල්ලා තියෙන්නේ. ෂූටින්ද? ඇක්ෂන්. මල්වාන ප්‍රදේශයේ සිට සජීවීව සෞදාන්සල සුළු මොහොතකට නවත්තන මේ අවස්ථාවේදී නැවත සුළු මොහොතකින් හමු වෙමු. හමුනේ බලාපොරොත්තු. ඇයි නවත්තන්නේ? මම නිමේෂ් ෆර්නෑන්ඩෝ. ඊවා දැක්කද ප්‍රොමෝෂන් හම්බුණා? කවුද? ඊයේ ලොකු ප්‍රොමෝෂන් එකක් වුණා. ඊයේ චාරු කලන්ත දාලා මට ඒ කලන්ත දැම්මම මට කලන්ත වගේ. මේ මට නම් බය බෑ මේක. ෂයිනි බස් එකට යන්නේ නංගි. ඔක්කොටම දෙන්න. මේ දෙයක් බයින්ම දාලා මේ දෙන අවුරුදු ගානකට බස් එකට ඉස්සර බයින් කැලණිය මාපිබේ කොල්ලබේ කොඩ thank you මේ වීඩියෝ පතය පටිගත කරලා දුන්නු රෝසි එදිරිසිංහ මහත්මිය පොඩ ඉන්න නෑ රැන්ඩම්ද ගහන්න ඕනේ පොඩ ඇම්බරෙල්ලිදී දෙයියනේ කට්ටිය සව් බෙදන්න බස් වල නැගලා බස් එක අදිනවා අපේ කොල්ලෝ ටික යනවා මේ බොරුවට කොහෙද යන්නේ අංකල් අයියෝ මේන්න මේ අංකල් අයියේ කියන්නේ මොකද්ද අංකල් කියනවා අයියේ කියනවා. ඔව් මේ අංකල්ලා නෑ මේ දෙන්න ආවත් වැඩක් නෑ ඇයි මම බස් එකටම බෙදුවා. අපට සිරි බස් එකටම බෙදුවා හොඳයි හොඳ ළමයි මම මේ දාන්නේ මං හිතන්නේ හෙනම කාලෙකින් උඹලට බලා ගන්න පුළුවන් හෙනම කාලෙකින් මම ලොග්ගයක් දාන්න සූදානම් වෙලා තියෙන්නේ වැඩ එක මිස් වෙලා දැන් කට්ටිය හරියවන්න දැන් කවුරුද ආයේ ඇවෙන්ජර්ස් ඇසෙම්බල් වෙලා තියෙනවා දැන් පොඩ්ඩක් දරුවේ සතියේ මේ මොහොතේ සම්බන්ධ වෙනවා නැවතත් අපි මල්වාන ප්‍රදේශයේ මේ සෞදාන්සල අභියස තමයි මේ ආකාරයට මේ සීල වැඩ කටයුත්තක්ම අපි සංවිධායකන ප්‍රධාන සංවිධායක සහ භාණ්ඩාගාරික තුමිය මේ මොහොතේ අපිත් එක්ක එකතු වෙනවා මොකද කියන්නේ දැන් මේ වැඩ කටයුතු සම්බන්ධව ඇත්තටම අපි මේ හොදට කරගෙන යනවා දැන් අන්තිම දිනේ තමයි ඉන්නේ. ඒ දැන් අපි පොල් ගෑවා. අපි ගැහුවා. අනේ thank you මගේ මැස්සත් එනවා. මේ සීල දෙය පටිගත කරන අපේ හාවා ඉදිරිසිංහ. sorry හාවා ෆර්නෑන්ඩ්. හාවා ෆර්නෑන්ඩ්. හරි පුටි ඉදිරිසිංහ ගාලා තිරේ පිටිපස්ස වීර. පියුමානි. ඔව් අද මේ පිටිපස්සේ ඉන්න ෂයිනිට මේ ගොඩක් බඩි ගිනීලු.
ඒ නිසා මේ හරියම නෑ බඩ කින්නට අපි කැම ටිකක් ලබා දෙනනේ. අඩුම් තරමේ එක අඟලක් කුස යන්න. දීලා දන්සල් වදින්න යනවා. වදින්න. Right, thank you. මේ මනිස්සයක් කරගෙන සීනි සම්බෝධ. මේ අම්මේ අපේ පට්ටෝ ටිකක් දැයිලා අපි පස්සෙන්න. පාට කුරුල්ලෝ බලනවා. අනේ thank you. දැකලා ආවේ බලන්න කියලා. Thank you බොහොම ස්තුතියි. Thank you. මේක නවතම තාක්ෂණي. නවතම තාක්ෂණේ කුඩේ හෙලන්නේ. කුඩේ හෙලා. මේ දුන්දනා ගියා දන්සලට අයිස්ක්‍රීම් කන්න. දන්සලට අර ඒක තමයි. බත් කන්න යන්නේ. අර දුරක් ආවේ බත් කන්න. අපේ අක්කනේ මේ මෙයා තමයි අපි එක්කන් ඔය මැප් එකෙන්. අපි කොච්චර සාමාන්‍ය මේකට දුර ආවද? Google Map. අපි පියුමාර තමයි අද අපේ Google Map එක. බත් දන්සල. මොකද? ටේප් කරගනින් අවුලක් නැහැ. ඉඳලා දන්සල කියන්නේ. විස්තර කියන්නේ. ඉඳලා දන්සල එක්කන් ආව අපි වල. කෑම ඉවරයි. අයියෝ බිව්වාලි අපිට උඩ දෙයක්. අයියෝ. ඉඳලා ආවා. කමන්නේ. මේ මම කිව්වේ එහෙම අඬ කරන්නේ. අයියෝ මේ කෙනෙක් ගන්නනේ ස්ට්‍රෝබෙරි එක මේ චොක්ලට් මේවා කර පිහිට ගන්නවත් වෙලාවක් නැහැ. ඒක තමයි වැඩවලුද. ඉස්සරට ෆෝන් එකක් පියද ගන්න වෙලාවක් නැහැ. ඔන්න ඔය ප්‍රශ්නේ. හරයි. රෝසි අපේ සිත්මිගේ බ්ලොග් එක මම හිතන්නේ ඉවර කරන්න යන්නේ. එයා එළනේ වා ඉවර කරන්න නංගි ප්‍රශ්නයක් නැහැ. රයිට් අපේ ෂේන් බෝයි. ඉතින් හලෝ ෂයිනි නෙති කුමාර. රයිට් අපිට පාර කියන්න ඕනේ යන්න. ඒකට පිටිපස්සේ ගියාම මම යනවා. ඔව් ගානේ කියලා එයා ඉස්සරහ ඉඳගත්තා. එයාට ඉස්සරහා ඕනේ කියලා. ඔව් මම ගොඩුල් හිතන්න ගත්තානේ පුදුම මේගොල්ලෝ කන්න අරන් ගිනා මම කොහෙටවත් ඉතින් ආපස්සට ගිහිල්ලා ඊටසේ හැරිලා ගිහිල්ලා වෙන තැන මෙච්චර වැඩි හිටියෝ ඉන්න අතරේ මෙයාම ඇවිල්ලා ඉඳගත්තා. උනේ අර බලන්න කොච්චර වැඩි අර බලන්න අර හාපැංච බලන්න හැමෝම එකට යන්න උනේ පිටිපස්සේ. නෑ මම මෙතන වැඩි හිටියා. දැනගම කිරිකෝපයක් හම්බුණා. ඉතින් ඔය විදිහට තමයි අපේ සෞදාංශල මේ ෂීට් එකේ ගිහලා පොඩ්ඩක් යන්න. අපි ඔය විදිහට තමයි අපි ඉවර කරන්නේ. නෑ බයි ජය වේවා. අපි මේ මම එන කාලයකට පස්සේ දාන බ්ලොග් එක. හරි අදට ඇති. අදට ඇති. සෙන්ඩයි. recording action. ඔය වෙන කරන්නේ බබා. පවුනේ කෝ. අයිසේ ලස්සන ගෙල්ලෙන්නේ. සෙන්ඩයි. මුකියේ වහන්නේ. ඔයා මතක් කරගන්න ඕනේ. Recording action. රියැක්ෂන් දාගන්න. මට බෙවුනා කැමරා එක හරි. හරි මෙතන එක. මම අලුත්ක් ගත්තනේ කට්ටිය දිහා කරා. පාත් කරේ නෑ නේද? යාක්සෙන්. හරි මෙතන එකේ. අයියගේ හයියපු ගමෝ. කදරමුකා. අපි පිටේ වැක්ක මම. යකෝ එහෙම නේද? කාටම හිතන්නේ. මම මොකද වරද්දක් කරලා තරහ වෙයි ගෝ. ඒවට ප්‍රොෆෙසර් ලොයි.